මේ තම මාර ප්‍රශ්නයක් තියෙනවා. මම මේ පහුගිය දවසක මේ අපි මට හිතෙන පොඩ්ඩක් ගැන කතා කරන්න. මේ අපි චාමර සම්පත් මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේදී මේ අනවශ්‍ය බාල්දියක් කරලා අපේ වෙළඳ අමාත්‍යතුමා වසන්ත සමරසිංහ ඇමතුමා. ඇත්තටම මම නම් මේකට හරිම විරුද්ධයි. මොකද ඇත්තටම කියනවා නම් අපේ චාමර සම්පත් ඇමතුමා මේ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම මන්ත්‍රීවරයෙක් වගේම ඔහුට ව්‍යාපාරයක් තියෙනවා. එතකොට දැන් මේ ව්‍යාපාරිකයෙක් විදිහටත් දේශපාලනඥයෙක් විදිහටත් මෙතුමා මේ වසන්ත සමරසිංහ ඇමතුමාගේ සිස්ටර්ලන්තේ සංචාරයක යනවා අය. ඒ ඩෙලිගේෂන් එකේ ඔහුගේ කද්දු සම්බන්ධයක් තියෙන කාන්තාවක් ඉන්නවා. ඊළඟට කියලා මේ කාන්තාවක් වැඩතරම මොකදන්නේ තරුණ යහන දරුවෙක් මේ ඉතින් මහ විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. ඇත්තටම මේ මම නම් මේකට විරුද්ධයි. මොකද දැන් මට තියෙන මම එච්චර ලොකුවට මේ දේශපාලනය දන්න කෙනෙක්වත් නෙවෙයි. නමුත් මේ මට තියෙන දේශපාලන අත්දැකීම් ටිකයි මට තියෙන ව්‍යාපාරික අත්දැකීම් ටිකයි වෙච්ච ලොකු දේවල් නෙවෙයි. මිහින් අහුලගත්ත දේවල්. එතකොට මම දැකපු දේ තමයි මේ වසන්ත සමරසිංහ කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක්. දැන් අද වෙනකොට ඒක එළිදරව් වෙලා තිනවා. ඒතුම විශාල වත්කමක් තියෙන හොඳ ව්‍යාපාරික ඥානයක් සහිත කෙනෙක්. මම හිතන්නේ පක්ෂය අය දන්නවා ඇති ඒක වෙන්නේ නැති වෙළඳ අමාත්‍යකමක් ලබා දෙන්නේ නැති. දැන් මේ වෙළඳ අමාත්‍යාංශය කියන්නේ මේ ජාත්‍යන්තර සහ ජාතිකවත් විශාල කටයුතු ප්‍රමාණයක නියැලෙන අමාත්‍යාංශයක්. ඒකට උන් මේ වෙළඳාමේදී ඇත්තෙන්ම මේ කාන්තා පාර්ශවයට විශේෂ තැනක් හිමි වෙනවනේ. දැන් උදාහරණයක් කිව්වොත් මේ කාන්තාවන් දැන් අපි ගත්තොත් ආයතනයක මූණට එහෙම නැත්නම් ඇතුල් වෙන තැනම රිසෙප්ෂන් එකේ තියෙන කාන්තාව. ඊළඟට වඩාම වැදගත් මොනම ව්‍යාපාරික වඩා වැදගත්ම කොටස වෙන මේ සේල්ස් වලදී කාන්තාව තමයි වැඩි හරියක් ඉදිරිපසට දාන්නේ. ඊළඟට ඔය සමහර ඩීල් මේක් කරන්නේ. එහෙම නැත්නම් ඩීල් එකක් දාගන්න වුණාම ඒ කාන්තා නියෝජිතවරු තමයි ඉදිරියට යවන්නේ. දැන් ගොඩක් තැන්වල ඒකට හේතුවක් තියෙනවා. ඒක අර සයිකොලොජිකලි මම හිතන්නේ ඒකේ පොඩි ආකර්ෂණයක් තියෙනවනේ නේද කාන්තාවක් කිව්වහම කාන්තාවට දැම්මම එතකොට ඒ කාන්තාවට තියෙන අර ලාලිත්‍ය සුකුමල බවට පියකරු බවට ඉතින් යාමෝගේ තියෙන ලක්ෂණ වලට අනිත් අය ඇදිලා එනවා. ඒක විරුද්ධ ලිංගිකයොත් එහෙමයි. එහෙම ප්‍රතිවිරුද්ධ ලිංගිකයෝ එහෙම වගේම සියලු දෙනා එහෙම ලස්සන කාන්තාවක් දැක්කම මේක තමයි මේ ව්‍යාපාරිකයෝ යොදාගන්නේ. මම දැන් මේ වසන්ත සමරසිංහ මැතිතුමාත් මේ අර්ථයෙන් තමයි මේක කරන්නේ. එතුමා දීර්ඝකාලීන ව්‍යාපාරික ලෝකයේ පළපුරුද්දක් තියෙන කෙනෙක් නිසා තමයි මේ වැඩේ ඇත්තටම කරන්නේ. ඇත්තටම මේකට මේ බාල්දි පෙරලලා දැන් මම දැක්ක එතුමා කියලා තියෙනවා මේවා දැන් නිසා අපි පවුල් වලත් දැන් ප්‍රශ්න ඇති වෙලා එහෙමයි කියලා. ඇත්තටම මේක නොකළ යුතු දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. දැන් අනිත් පැත්තට අපි ගත්තොත් දැන් මේ අපි හිතමු කොහොමද දැන් ඔය දැන් මටත් පොඩි අදෙන්නේ. දැන් ඔය ඩෙලිගේෂන් එකක් කියනකොට අපි අරන් එනවා කාන්තාව කියන්නේ මේ 6 4 වෙන දැවැන්ත පුරුෂයෝ ටික. එහෙම නැත්නම් ඔය විශ්වවිද්‍යාලවල ඉන්න අවුරුදු 55 60 වෙන මහා දැනුම තියෙන ප්‍රොෆෙසර්ස්ලා ටික. හරිද? දැන් අරන් ඇවිල්ලා ඔය ගිහිල්ලා අපි ඔය සාකච්ඡාවකට ගිහිල්ලා ඔය 6 4 පුරුෂයෝ ටිකක් එක්ක වාල්ලෙනකොට අර අනිත් පැත්තෙන් එන මිනිස්සුන්ට මේ මිනිස්සු දැක්කහම ඒක එච්චර ඉතින් ඉන්නේ හිතෙන්නේ නැහැ වැඩි වෙලාවක් ටිකලා ගියා පැය සාකච්ඡාව සමහර විනාඩි 5න් 10න් 15න් ඉවර වෙන්න පුළුවන්. හැබැයි අර ලස්සන කාන්තාව ටිකක් අරන් ආවනම් අර සාකච්ඡාව ඊට වැඩි දුර යනවා. මම හිතන්නේ මේ වසන්ත සමරසිංහ මැතිතුමා මේක තමයි මේ කල්පනා කරලා තියෙන්නේ. ඉතින් මේකට බාල්දි පෙරලා එතුමාගේ පවුලෙත් ප්‍රශ්න ඇති කරලා දරුවන්ටත් ප්‍රශ්න ඇති කරලා දැන් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මම හිතන්නේ මේ අපේ චාමර සම්පත් මේ අමාත්‍යතුමා ඇත්තටම මේ නොකළ යුතු වැඩක් තමයි මේ කරේ. මේවා එහෙම කරන්න ඕනේ නැහැ. ඉතින් ඒක එතුමා
පුංචි නායකයෙක් නිතිමත් දුර දැකලා මේ ව්‍යාපාරික ලෝකේ යන අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා තමයි ඒක කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඔය 6-4 පොළො ටිකක් හරි විශ්වවිද්‍යාල ආචාර්යෝ ටිකක් හරි අරන් ඔය ඩෙලිගේෂන් වලට ගියාම එළ මිනිසුන්ට ටිකලා ගියාම ඔය ආචාර්යවරු කියනවා හංගනට නිතිමත හැද. එතකොට ඒගොල්ලෝ හිමේ සීරුයි ලිස්සලා යනවා. නේ අපි සාකච්ඡාවල දැකලා තියෙනනේ අහන් ඉන්නකොට ටිකක් ලයිනට අහන් ඉන්නට ඒක නිරසන දමල ගහලා යනවා යන්න නේද? එතකොට මේ ඩීල්ස් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේකේ කතාව. මේක හරිම මට නම් තේරෙන විදිහට මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇයි එහෙම කරේ කියලා. මම හිතන්නේ ඒක නොකළ යුතු දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මම දන්නේ මේ ඇයි එහෙම කරේ කියලා. ඉතින් මේක මාර ප්‍රශ්න නේද? මේක මාර ප්‍රශ්නයක්. අපි තව මාර ප්‍රශ්නයකින් හම්බ